කොහොමද යාළුවනේ ඔයාලට ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ ගෙදරදීම කරන්න පුළුවන් ව්‍යාපාර 5ක් පිළිබඳව වීඩියෝ එකක්. පළවෙනි එක තමයි බිම් මල් වගාව. බිම් මල් නිෂ්පාදනය ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් ව්‍යාපාරයක්. මේ සඳහා වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සඳහා වැඩි මුදලක් වැය වෙන්නේ නැහැ. අවුරුද්දේ ඕනෑම කාලයක අපිට මේ වගාව කරන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොලේ බිම් මල් වලට ලොකු ඉල්ලුමක් සහ හොඳ මිලක් තියෙනවා. බිම් මල් වලින් කෑම ಜಾති හදලා වෙළඳපොලට දාන්නත් ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. දෙවෙනි ව්‍යාපාරය තමයි කුෂිභෝග වගාව. කුෂිභෝග වගාවට දේශීය සහ විදේශීය ඉල්ලුම ඉතාමත්ම ඉහළයි. ඉතින් ඔයාටත් පුළුවන් ටිකක් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් මේ විදිහට කුෂිභෝග ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ගම්බිරිස් වගා කරන්න. ඒ වගේම කෝපි, එනසාල්, කරාඹු නැටි මේ වගේ දේවලුත් ඕගොල්ලන්ට වගා කරන්න පුළුවන්. ඒ වගේම කුරුඳු, සාතික්කා, කොත්තමල්ලි මේ වගේ දේවලුත් ඕගොල්ලන්ට වගා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තක්කාලි, එළවලු, පළතුරු විවිධ දේවල් ඕගොල්ලන්ට වගා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හරිතාගාර පහසුකම් යටතේත් ඉඩ තියෙන විදිහට ඔයාලට නිවසේහි වගා කටයුතු ආරම්භ කරන්න පුළුවන්. මේ විදිහට හොඳ ඵලදාවක් තියෙනවා නම් ඔයාලට වෙළඳපොලේ ඉහළ මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හතරවන ව්‍යාපාරය තමයි කඩදාසි බෑග් ගැලවීම. කඩදාසි බෑග් නිෂ්පාදනය කියන්නේ ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් නිෂ්පාදනයක්. මේ බෑග් එක ඕනෑම කෙනෙකුට පහසුවෙන් හදන්න පුළුවන්. මේ බෑග් එක නිෂ්පාදනය කරන්න වැය වෙන්නේ ඉතාම අඩු මුදලක්. මේ බෑග් එක හදන්න විනාඩි 1මාරක වගේ කාලයක් තමයි වැය වෙන්නේ. මේ බෑග් එකේ වෙළඳපොලේ වටිනාකම අවම රුපියල් 100 සහ ඊට වඩා වැඩි මුදලකට මෙය අලෙවි වෙනවා. හතරවන ව්‍යාපාරය තමයි ඇඳුම් මැසීම. ඔබටත් ඇඳුම් මැසීමේ හැකියාව තිබෙනවා නම් ඔබටත් නිවසේ සිටම ඇඳුම් මැසීම සිදු කරන්න පුළුවන්. හොඳ ව්‍යාපාරයක් තමයි මේ ඇඳුම් මැසීම කියන්නේ. ඇඳුම් මැසීමට අමතරව බෑග්, බෙඩ්ෂීට්, ටේබල් මැට් වගේ දේවල් උනත් මහලා වෙළඳපොලට දාන්න පුළුවන්. පස්වන ව්‍යාපාරය තමයි මල් පැල වගාව. ඕනෑම කෙනෙක් කැමති තමන්ගේ නිවස මල් වවලා ලස්සනට තියාගන්න. ඉතින් අද වෙනකොට මල් පැලවලට ලොකු ඉල්ලුමක් වෙළඳපොලේ තියෙනවා. එමෙන්ම ඕනෑම මුදලකට මල් පැල මිලදී ගැනීමට ලෝකයේ මිනිසුන් පුරුදු වී සිටිනවා. ඉතින් ඔයාලටත් පුළුවන් රුපියල් 20ක් 30ක් අතර වගේ අඩු මුදලක මල් පැල ඇට එසේත් නැතිනම් මේ බීජ පැකට් මිලදී ගන්න. ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරලා මේ පිළිබඳ වැඩිදුර විස්තර සොයාගෙන මල් ව්‍යාපාරය ආරම්භ කරන්න. ඉතින් ඕනෑම කෙනෙකුට ගෙදර ඉඳන් කරන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක් තමයි මේ මල් ව්‍යාපාරය කියන්නේ. ලොකු කුඩා ભેදයකින් තොරව මේ මල් වලට ලෝකයේ හැමෝම ආස කරනවා. මේ විදිහට මල් පැල බීජ තවන් දාලා වුණත් ඔයාලට විකිණීමේ හැකියාව තියෙනවා. මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මගේ මල් වගාව පිළිබඳ වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.